හායි ළමයි ඔන්න දැන් අපි හදන්න යන්නේ කූල් තැඹිලි ඩ්‍රින්ක් එකක් බලමු අපි ඒක හදන විදිය. යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්ත අපි භාජනයකට දාගත්ත අපේ තැඹිලි වතුර එක. ඉතින් ඔයාලට මේ පේන්නේ තැඹිලි වතුර එක. ඒ වගේම මේ පැත්තෙන් ඔයාලට පේන්නේ අයිස් කැට. ඒ වගේම මේ තියෙන්නේ දෙහියුෂ. ඊට පස්සේ මේ තියෙන සීනි. හදන්නේ සීනි එකතු කරගන්න. ඔන්න ඔහම තමයි අපි සීනි එකතු කරගන්නේ. ඒ වගේම දැන් රස අණුව ගම්මිරිස්කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. ඔයාලත් හොඳින් මේ විදියට කරගන්න. ඔන්න දැන් අපි දෙහියුෂ ටික එකතු කරගත්තා. රස අණුව ඒ වගේම ඔයාලා ලුණු ස්වල්පයකුත් එකතු කරගෙන මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. නේ අපි ඒ හදාගත් එක. ඉතින් ඔන්න ඔහම අපි අයිස් කැට ස්වල්පයක් එකතු කරගන්නවා. ඔයාලට පේනවා අයිස් කියුබ් ටික එකතු කරගත්තා. මේ විදිහට ඔයාලත් හදලා බලන්න. නිප්පන් පුතා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ තියෙන ළමයි අපි හදාගත්ත අපේ තැඹිලි ඩ්‍රින්ක් එක. ඉන්න පොඩ්ඩක් බීලම රස කියන්නම්. මාරු රසම රසයි. ඉතින් නිපුන් පුතා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට දිගින් දිගට මේ වගේ වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන්. අපිත් එක්කම දිගටම රැඳිලා ඉන්න.